වෛද්‍යවරුන් මට දුන්න අවසන් කාලේ ඉවර වුණත් මට එයාලගේ තීරණයට එකක වෙන්නම සිද්ධ වුණා. හිත වේදනාවෙන් වුණත් අද මම ගත්ත මේ තීරණයට ඒ කෙල්ල එකක වුණේ නැත්නම් මගේ ශරීරයට තාමත් එයාලා දසවද දෙනවා. හිත කලකිරීමෙන් පසුවන ශලනිගත් ඉතාමත් සංවේදී තීරණයක් ගැන ඇය ප්‍රථම වතාවට පුවත්පතකට හඬ අවදි කර තිබුණා. උපුටා ගැනීමක්. ශාරීරිකව පුදුමාකාර වේදනාවක් මම මේ දවස්වල විඳින්නේ. මම මේක කිසිම වැඩසටහනක කලින් හෙළි කරලා නැහැ. මට මේක තවත් හිතේ දරාගෙන ඉන්න බැරිම නිසායි අද කියන්න තීරණය කළේ. මට දැන් එක එක බෙහෙත් බීලම ඇති වෙලා. මිනිස්සු මගේ මූණටම අහනවා අවුරුදු 36ක් මම පොල් කෑවද කියලා. ඒ හැමදේම කියන්න කලින් මට කියන්න ඕනේ අපේ පවුලේ මිනිස්සු පවා දැන් මට දෙන මානසික පීඩනය මගේ ශරීරයේ පවා දවසින් දවස අඩපණ කරනවා. ඒක මගේ ශරීරයේ නිකම් මිරිකනවා වගේ වේදනාවක්. මට දැන් අවුරුදු 36ක් තමයි. කෙල්ලෙක්ගේ ජීවිතේ දැන් හොඳම කාලේ ගෙවිලා ඉවරයි කියලා මම දන්නවා. වෛද්‍යවරුනුත් මට දීලා තියෙන කාලය දැන් අවසන් වෙලා. ඉතින් මම තීරණයක් ගත්තා. ඒකට මගේ ළඟම හෙලියක් උදව් කරනවා. ඒ ගැන කවුරු මොනවා කිව්වත් මට කමක් නැහැ. කැමරාවට පේන්න hina වෙලා හිටියට ඇතුළාන්තයෙන් විඳින දුක අපි කාටවත් පෙන්වන්නේ නැහනේ. මගේ ජීවිතේ දරු පැටියෙක් නිසා මම මේ වගේ වේදනාවක් කවදාවත් විඳලා නැහැ. ඉතින් මම තීරණයක් ගත්තා මට මගේ කුසෙන් දරුවෙක් හදන්න බැරි නම් අම්මා තාත්තා නැතිව හුස්ම ගන්න දරුවෙක් මගේ කරගෙන ඒ දරුවට ජීවිතේ දෙන්න. මගේ හොඳම ඉහෙලියක් මට ඒකට උදව් කරනවා. පවුල්වල මිනිස්සු තැන් තැන්වල මද ගෑණි කිය මට අපහාස කරන ඒවට මම වෛර කරන්නේ නැහැ. මම සැමියා නිහතත් එක්ක සදහටම ඉන්න කැනඩාවට යනවා. වේදනාවෙන් උනත් මම මේ තීරණේ අරන් ඉවරයි. උපුටා ගැනීම අවසන්.